ටෝක් විත් අසංක YouTube channel එක ඔබ සාදරයෙන් පිළිගන්නවා. තවමත් ස්වන් රැකියාවක් කරන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කෙනෙක්ද ඔබ? එහෙම නැත්නම් ස්වන් රැකියාවක් කරන්නේ මොකද්ද කියලා හිතේ ඉන්න කෙනෙක්ද ඔබ? එහෙනම් ඔන්න ඔබට අපි අරගෙන ආවා හරියටම හරියන ස්වන් රැකියාවක්. ටෝක් විත් අසංක YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසන් වෙන පුරාවටම අපි කියලා දෙන්නම් ඔබට ලේසියෙන්ම කරන්න පුළුවන් ස්වන් රැකියාවක්. ඉදල් කර්මාන්තය ගැන අපි ඉදලක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා මුල ඉඳන් අගටම අපි ඔයාලට කියලා දෙන්න සූදානම්. රැඳිලා ඉන්න ටෝක් විත් අසංක W YouTube channel එකත් එක්ක subscribe කරලා නැත්නම් අපිව අදම subscribe කරන්න. අපි දාන අලුතින් වීඩියෝ ඔබටත් බලා ගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අපි යමු ඒ සම්පූර්ණ වීඩියෝ එකට කොහොමද කිසිම යන්ත්‍රයක් උපයෝගී කරගන්නේ නැතිවම මේ ඉදලක් නිෂ්පාදනය කරන්න කියලා. හොඳයි ඉතින් මුලින්ම අමානුව තහඩුවක් අරගෙන අඟල් 8ක විතර පටි කපා ගන්න ඕනේ මේ වලලු හදා ගන්න. මේ වලලු හදනකොටත් ඒකේ තියෙනවා වලලු වර්ග දෙකක්. එකක් තමයි කුඩා වලල්ල සහ අනිත් එක තමයි ලොකු වලල්ල. එම වලලු දෙකක් හදාගත යුතුයි අනිවාර්යයෙන්ම. ඒක අමානුව තහඩුවකින් තමයි මේ කපා ගන්න. ඔයාලට පේනවා මේ කපා ගන්න අමානුව තහඩුවකින්. අමානුව තහඩුවකින් සාමාන්‍යයෙන් අඟල් භාගයක විතර පළල තියෙන පටියක් තමයි කපා ගන්න. අඟල් 8ක් විතර දිග අඟල් භාගයක් පළල පටියක් තමයි මේ විදිහට කපාගෙන වලල්ල හදා ගන්න හදන්නේ. ඔව් ඉතින් ඔයාලට දැන් පේනවනේ මේ කපා ගන්න විදිය. මේකට උමනා කරන දේවල් තමයි මේ තහඩු කපන කතුරු තියෙනවා. ඒ තහඩු කපන කතුරක් ගන්න ඕනේ. ඊට අමතරව මේ අමානෝ තහඩු ඔය අහක දාන කෑලි වලින් තමයි මේ ඉදල නිෂ්පාදනය කරන්න මේ වලලු හදා ගන්න ගන්නේ. මොකද මේවට ලොකු වියදමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය මේ සනිරෝ වගේ තැන්වල කැපෙන තහඩු වලින් අමානෝ තහඩු වලින් අරගෙන ඉන්න පුළුවන්. ඇවිල්ලා තමයි මේ කෑලි වලට කපාගෙන මේ වලල්ල හදා ගන්න ඉතින්. යම්කිසි මුදලක් වැය වෙනවා. ඊට පස්සේ තියෙනවා මේ රිවර්ට් එක. ඒ රිවර්ට් එක ඉදල් වලටම ගන්න රිවර්ට් තියෙනවා කඩේ. නම්බර් 2 කියන රිවර්ට් එක තමයි අපිට උමනා කරන්නේ. නම්බර 2 කියන රිවර්ට් එක අරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොහොමද දැන් ඒ රිවර්ට් කරන්න කියන එක. පටි ගොඩක් එකට තියෙනවා. එකට තියලා ඉවරලා ගානට තලාගෙන මේ යකඩින්න උපයෝගී කරගෙන තමයි මේ වලල්ල හදාගන්න මේ නිර්මාණ කරුවා එහෙම නැත්නම් ඉදල් නිෂ්පාදනය කරන බාසුන්නේ ක්‍රියාත්මක කරන්නේ. ඔයාලට පේනවා යකඩින්නෙන් තමයි මේ වලල්ලේ හැඩේ නමාගන්නේ. යකඩින්නෙන් මිටියෙන් තට්ටු කරලා දානට ඒ අවශ්‍ය රවුම තලා ගන්න. දැන් ඔයාලට පේනවා මේ පොඩි නම්බර 2 කියන රිවර්ට් එක තියලා තියෙන යකඩින්න උඩින්. ඊට පස්සේ ගානට රවුම හදාගෙන නට් එකක් තියලා නට් එක උඩ තමයි ගහන්නේ. එතකොට අර දෙකම පසාරු කරගෙන රිවර්ට් එක හපුවම රිවර්ට් එක තල්ලා දානවා. ඒ විදිහට තමයි වලලු හදාගන්න ක්‍රමය. මේ ඔයාලට පේනවා මේ දැන් වලල්ල තියෙන ආකාරය. මේක ලොකු වලල්ලද පොඩි වලල්ලද? ලොකු. මේ ලොකු වලල්ලනේ. මේ විදිහට වලලු ටිකක් අපි හදා ගන්න ඕනේ. මේ වලලු වර්ග දෙකම හදාගත්තට පස්සේ තමයි අපි ඉරටු අරගෙන මේ ඉදලා හදාගන්න ඉරටු අරගෙන මේ ගෙඩිය පුර මේකට කියන්නේ ගෙඩි පුරවනවා කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම දාන්නේ කුඩා වලල්ල. ඊට පස්සේ අග්ගිස්සර තියෙන්නේ ලොකු වලල්ල. මේ විදිහට තමයි මේ වලලු දෙක නිර්මාණය කරගන්නේ. ඉතින් වලලු දෙක ගත්තොත් එකක අඟල් 8ක් වගේ දිග පටියක් නම් අනිත් එක අඟල් 7ක් හෝ 6මාරක් වගේ ගන්න පුළුවන්. ඒක ඔයාලගේ ඉදලේ සයිස් එක හැටියට ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට ඔම හොඳට හිර කරගෙන මිටියෙන් පොඩ්ඩක් හිර වෙන්න එහාට මෙහාට පොඩක් ටච් එකක් දෙනවා එහාට මේ හිර වෙන්න. හරි මේ විදිහට තමයි මේ ගෙඩිය පුරව ගන්නවා කියන අපි මේකට කියන්නේ ගෙඩි පුරව ගන්නවා කියලා. දැන් ඔයාලට පේනවා මේ ගෙඩි ටිකක් පුරවන්න තියෙන. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මිට උල් කරගන්න එක. මේකටම ආවේනික පීයක් හදාගෙන තියෙනවා. අපි මේ අනගිරු
ඉදල් නිෂ්පාදනයන්ගේ කර්මාන්තයට තමයි අපි ගිහිල්ලා මේ වීඩියෝ එක කරන්නේ. මිට අරගෙන ඒකටම ආවේනික පිහියකින් ගාන්ට හොඳට උල් කරගන්න ඕනේ. මේක ඔයාලට කම්මලකට දීලා හදාගන්න පුළුවන් මේ වගේ වකුඩු පිහියක්. ඒක අතට සැහැල්ලුයි. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට හදාගෙන තියෙන්නේ. දැන් හොඳට බලන්න මේක ගානට මේ ගෙඩිය මැදට තියලා තමයි අපි සූදානම් වෙන්නේ ඉදල මිට බස්සන්න. හැබැයි අර උලයි වලලු දෙකයි අතර පරතරය එක වෙන්න ඕනේ. ඒ කියන්නේ සමානව තියෙන්න ඕනේ. දැන් ඔයාලා දැක්කනේ ගානට තියලා මයින්නවා. අන්න එහෙම පිරෙවුවට පස්සේ මෙතන මෙන්න මේ ගෙඩිය පොඩ්ඩක් ඉදිමෙනවා. වලල්ලට පැනලා ගෙඩිය අන්නේ අර අල්ලන තැනින් ඉදිමිලා තමයි තියෙන්නේ. එතකොට තමයි මීට හරියට බහැලා කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න බලන්න. හරි ඊට පස්සේ මේක තමයි ඊට පස්සේ කරන පිළියම තමයි මේ ඉදල ගානට මිම්මත් තියා ගන්නවා. ඒක ඔයාලට ඕන මිම්මත් තියා ගන්න පුළුවන්. මේ මිම්මත් එක්ක ඉදල ගානට කපා ගන්නවා. ඒ කපා ගැනීම තමයි සිද්ධ කරේ. ඊට පස්සේ එන ගහන එක තියෙන්නේ. ඒ ඉදල කපන්න වෙනම කෙනෙක් ඉන්නවා. බාසුන් නැහැ තමයි එන ගහලා වීදවන්න තමයි හදන්නේ මේ. එන දෙකක් ගහනවා. එන ගහන්නේ මේ යට තියෙන මේ පටියට තමයි එන දෙකක් ගහන්නේ. ඊට ඉහළ වලල්ලටත් එන දෙකක් ගැහුවට ගැටලුවක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ගහන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. දැන් පේනවනේ කිසිම මැෂින් එකක් නැතුව තමයි මේ විහිදවන අච්චුවක් හදාගෙන තියෙනවා. මේ අච්චුව හදාගෙන තියෙන්නේ ලී කෑලි දෙකකින් තමයි. ලී කෑලි දෙකකින් හදාගෙන මේ වඩු මඩුකට දීමුවාම ඒක හදාගන්න පුළුවන් මේ අච්චුව. ඊට පස්සේ මේ මිට පැත්තෙන් දාගන්නවා මේ ප්ලාස්ටික් පටිය. එහෙම නැත්නම් විහිදුම් පටිය. එහෙම දාගත්තට පස්සේ එතන ගානට තියලා එන ටික ගහ ගන්න ඕනේ. මං එන සාමාන්‍යයෙන් එන 6ක් 7ක් ගන්නවන්න. ඔයාලට දැන් දකින්න ඇති අර දෙවෙනි පටියටත් උඩ තියෙන පටියටත් එන දෙකක් ගැහුවා. ඒ දෙවෙනි තියෙන පටියටත් ගහන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි වලල්ලටත් එනක් ගැහුවට ගැල්ලුවන්න මොකද ඒතර ගැලවීමේ ප්‍රවණතාවයක් එන්නේ නැහැ ඉදල. නැත්තම් පෙලක් වෙලාවට අනිවාර්යයෙන්ම අතුපතු ගන්නකොට ඒ එන නැත්නම් ගැලවෙන්න ඉඩ තියෙනවා. මිටෙන් ගැලවෙලා එන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට එන දෙකක් ගහන්නේ. හරි. දැන් ඔයාලට පේනවා මේ කියත් ෆ්‍රේම් එකෙන් අර ලස්සන කරගන්න අග්ගිස්සේ තියෙන මේ ඉරටු කැලි ටික කපලා දානවා ලස්සන. මිට කැපෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමින් කපා ගන්න ඕනේ. එතකොට තමයි ඉදලේ ලස්සනක් අපි දකින්නේ. එතන අර මිටත් එක හරි පිළිවෙලක් තියෙනවා. දැන් එතකොට මේ විදිහට ගත්තාම දැන් ඉදල ඇත්තටම නිර්මාණය කරලා ඉවරයි. එතකොට දැන් තියෙන ඉදල තව ලස්සන කරන්න. දැන් මිටේ පාට ගාන එක. මිටේ තීන්ත එකක් අරන් පාට ගන්න මේක ලැකර් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩයිත් තියෙනවා ගන්න මිලදී ගන්න. මේ ඩයි එකක් තමයි මේ ගාන්නේ. එතකොට දැන් ඔන්න මිට ඉදල නිෂ්පාදනය කරලා ඉවරයි. ඉතින් ඔයාලට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින් ඉඳන් ඔයාලට සරලව කියලා දුන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඉදල් කර්මාන්තය නිෂ්පාදනය කරන්න එහෙම බාස්වරුන් කිව්වම හරි ඉතින් බාස් කෙනෙක් හොයාගන්න දැන් හරි අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට මේක ඉතා වටින වීඩියෝ එකක්. ඉතින් අපි යාලට කියන්නේ මතක් කරන්නේ ඔන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා අපිව subscribe කරන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ අනිවාර්යයෙන්ම ඔයාලට කියනකම් ඔයාලා බලන්න අත්තරින්න එපා. ටෝක් විත් අසංකත් එක්ක රැඳිලා ඉන්න.